ආයුබෝවන් යාළුවනේ. ඉතින් මේ පොඩි කාරණාවක් කියන තමයි ඉතින් අදත් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔය කට්ටියට පේනවා ඉතින් මගේ මේ පිටිපස්සෙන් තියෙන මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ ගොම පොහොර උර තමයි මේ තියෙන්නේ. ඉතින් මෙවුවා හොඳට වියලි ගොම. ඉතින් කිරිගා පාලනය කරනකොට අපිට ආදායම් ගන්න පුළුවන් තවත් එක මාර්ගයක් තමයි ගොම පොහොර කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම කිරිගා පාලනය කිව්වහම ගොඩක් කට්ටිය හිතන්නේ සත්තුන්ගේ කිරි විකුණලා. ඊළඟට ගොඩක් කට්ටිය කරන සත්තු විකුණලා, තවත් කට්ටිය සත්තු මසට විකුණලා. ඉතින් මේ වගේ විතරයි ආදායම් ගන්න පුළුවන් කියලා තමයි ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ. ඉතින් මටත් කතා කරන ගොඩක් කට්ටිය කියන්නේ ඒ කාරණාව ටික තමයි. ඉතින් එහෙම නෙමෙයි. ඉතින් මෙන්න මේ ගොම පොහොර විකුණලා මේ ගොම පොහොර ව්‍යාපාරය කියන්නේ කිරිගා පාලනයේදී අපිට අමතර ආදායම ගන්න පුළුවන් සයිඩ් ඉන්කම් එකක් අපිට එන දෙයක් තමයි ගොම පොහොර කියලා කියන්නේ. ඉතින් හරියට මාසකට ගොම පොහොර 150ක් 200ක් විතර දෙන්න තැනක් හොයාගත්ත කියන්නේ ආයෙත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් දැන් මම මෙතන උර 25ක කටට බලා ගන්න පුළුවන්. මෙතන උර 9ක් තියෙනවා. මෙතන උර 16ක් තියෙනවා. ඉතින් තවත් ගෙදර උර 100ක් හෝ 125ක් තියෙනවා. තවත් ගෙදරත් අපිට ආපු ඕඩර් එකක්. ඉතින් පුරවල ඉවර වෙලා. ඉතින් මේ ටික දැන් තමයි මේ පුරවල ඉවර වුණේ මේ උර 25ම. මේ ටික ඔක්කොම ගැට ගැහුවා. දැන් ටික කරගන්න තමයි ගැට ගහුවේ. මේ ටික ඔක්කොම මෙතන උරු 16ක් තියෙනවා. ඊයේ තමයි මේවා පුරවලා ඉවර කරේ. ඉතින් මෙතන ගොම පොහොර ව්‍යාපාරය අපේ ෆාම් එකේ නම් මම තමයි තනියම කරන්නේ. කියන්නේ ඒක මමම ඕඩර්ස් එවුවා හොයාගෙන ඕන කට්ටිය හොයාගෙන මම තමයි අපේ ෆාම් එකේ නම් ගොම පොහොර ව්‍යාපාරය කරන්නේ. මම සාමාන්‍යයෙන් මාසෙකට 50000ක් 60000ක් පමණ අපේ ෆාම් එකේ නම් ගොම පොහොර විකුණලා මම හොයනවා. ඉතින් තාත් මට කතා කරන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ලොකු ෆාම් තියෙන කට්ටිය අපේකටත් වඩා සාමාන්‍ය අක්කර 3-4ක විතර ලොකු ෆාම් තියෙන කට්ටියක් ඉන්නවා. ඉතින් එයාලා වැඩිපුර මේවා ගැන අවධානය යොමු කරලා නැහැ. ඉතින් මම කතා කරපු විදිහට කතා කරපු වගේ මට දැනගන්න ලැබුණේ එයාලා මේ ගොම පොහොර ව්‍යාපාරය ගැන එච්චර හොයලා නැහැ. ඉතින් නිකන් ඔහෙ තියෙනවා කියලා තමයි එයාලා මට කිව්වේ. ඉතින් මං කිව්වට එයාලට පටන් ගන්න ඇත්තටම කිරිගා පාලනයේදී මේක අමතර ආදායම. මේක අපිට හිතන්නවා මේක ගොඩක් කලාවට නිකම් ගොම පොහොර බිම තියෙනවා. එහෙමම පොළොවට පස් වෙලා යනවා. වහිනකොට තෙමෙනවා, හේදිලා යනවා. ඉතින් අපේ ෆාම් එකෙත් මම මුල් කාලේ මම ගොම පොහොර විකිණීම සම්බන්ධව මම වැඩිම අවධානයක් මම යොමු කරෙත් නැහැ. මොකද මමත් පොඩි. මම 8 වසරේ තමයි මම ෆාම් එකට මමත් එන්න පටන් ගත්තේ. ඉතින් එතකොට අපේ ෆාම් එකේ වැඩට කීප දෙනෙකුත් හිටියා. ඉතින් එතකොට එයාලා කිරි හරකුන්ගේ වැඩ ඒ වැඩ තමයි කරේ. ඉතින් එයාලා මේක ගැන අපේ තාත්තාවත් අවධානය යොමු කරේ නැහැ. අපේ අම්මා අවධානය යොමු කරෙත් නැහැ. ඒ අපේ ෆාම් එකේ වැඩට හිටපු කට්ටියවත් අවධානයක් දුන්නේ නැහැ. ඊට පස්සේ කොරෝනා කාලෙදී මේ ගොඩක් කට්ටිය කොරෝනා කාලෙදී ආවා මේ කාබනික පොහොර. ඒ රසායනික පොහොර නැතුව කාබනික පොහොර ඒ යුගයක් ආවනේ. ඉතින් අන්න එතකොට කොම්පෝස්ට් වලට අමතරව දැන් අපේ ෆාම් එකේ නම් අපි කොම්පෝස්ට් හදන වීඩියෝ එකක් අපේ ෆාම් එකේ දාලා තියෙනවා එක කොටසක්. ඉතින් අනිත් එක දැම්මෙන එක හිතමතම තමයි දැම්ම නැති මොකද හිතන තරම් ලොකෝට සාදගත්ත ගන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඊට පස්සේ තමයි මෙන්න මේ ගොම පොහොර විකිණීම ගැන මටත් අවධානය දෙන්න හිතුනේ. ඉතින් ඊට පස්සේ මම හොයලා බලනකොට මේක ගන්න ගොඩක් කට්ටිය මට හොයාගන්න පුළුවන් වුණා. මම කොරෝනා කාලේ අවුරුද්දකට ලක්ෂ 5ක් 6ක් වගේ ප්‍රමාණයක් මම ඒ කොරෝනා අවුරුදු දෙකේ මම හෙව්වා. කියන්නේ එතකොට ෆාම් එකේ වැඩට හිටපු කට්ටියක් තියෙනවා. ඉතින් ඒ කට්ටියක් දාලා ඒ කට්ටිය හරහා තමයි කරේ. ඊට පස්සේ කොහොමද කළා දැන් මේ 2024 අවුරුද්දේ මැද වෙනකොට ඒ ෆාම් එකේ වැඩට හිටපු කට්ටිය අපි අයින් කරා. ඊට පස්සේ කොහොම හරි දැන් මගේ A level උසස් පෙළ විභාග කටයුතු ඉවර වෙච්ච නිසා සම්පූර්ණයෙන්ම 2025 අවුරුද්දේ ඉඳන් ෆාම් එකට සම්පූර්ණයෙන්ම ඍජුවම මමත් මේ ෆාම් එකේ දැන් වැඩ කටයුතු කරනවා. මොකද මම ඔය කට්ටියට උපදෙස් දෙන්න ඒ දේවල් කරන්න මට මේ සත්තු එක්ක ඉන්න සිද්ධ වෙනවා. මේ ෆීල්ඩ් එකේ අනිවාර්යයෙන්ම මටත් ඍජුවම සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මොකද එතකොට මට ප්‍රැක්ටිකලි මේ දේවල් උත් වෙනවා. ඊළඟට අවශ්‍ය කරන දේවල් හොයලා බලද්දි මට ඔය කට්ටියට කියන්න පුළුවන්. ඉතින් ගොම පොහොර ව්‍යාපාරය කියන්නේ කිරිගා පාලනයේදී අපිට අවධානය දුන්නොත් හොඳ ආදායමක් හොයන්න පුළුවන් දෙයක්. ඉතින් මෙතන උර 25ක් තියෙනවා. තව ගෙදර තුර 100ක් හෝ 125ක් තියෙනවා. මේ හැම ඕඩර් එකක්ම මේ ජූනි මාසේ ජූලි 5 වෙනිදා මේ ඕඩර් එක යනවා. ඉතින් එතකොට රුපියල් මට මතක හැටියට රුපියල් 45000ක හෝ 50000ක වගේ ප්‍රමාණයක් මම
උරයක් මං උරේ දෙන මුදල මම කට්ටියට කියන්නේ නැහැ. ඒ උරේ දෙන මුදල වෙනස් වෙනවා. පළාතෙන් පළාතට සුලභ දුලභ මට්ටමත් දෙක උරේ ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍ය 250 500 ඔන්න ඔය අතර තමයි මේ ගොම් පොහොර උරයක් කියන්නේ. එක එක පැතිවල ගත්තහම ඔය මිල අතර තමයි යන්නේ. මේ ප්‍රදේශයේ රුපියල් 350ට යනවා, 250ට යනවා, 300ට යනවා. ඔය වගේ විදිහට තමයි මේ පැත්තේ යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් මේ ඕඩර් එක දැන් පුරලා ඉවරුනාම අපේ ෆාම් එකේ න උර මේ සමාවෙන්න ගොම් පොහොර ඉවරයි දැන් මේ වෙනකොට. ඒ කියන්නේ ඒ සත්තුන්ට පෑගුණාම තමයි ගොම් පොහොර පොළවේ තියෙන කැඩි කැඩි එන්නේ. ඉතින් ඒ උර සම්පූර්ණයෙන්ම දැන් ඉවරයි. ඉතින් තව සතියක් කමාරක ඉන්න සිද්ධ වෙන ආයෙත් මේ වගේ පුරවන්න. සාමාන්‍යයෙන් සතියකට මට උර 25ක් 30ක් වගේ ප්‍රමාණයක් පුරව ගන්න පුළුවන් වෙන්න ගොම් පොහොර එකතු වුණා. ඉතින් ඉස්සරහට සාමාන්‍යයෙන් මම බලාපොරොත්තු වෙන සතියකට 20ක් වගේ පුරව ගන්නවත් ගොම් පොහොර එකතු වෙයිවි කියලා. මොකද දැන් ඒ තරමටම ඉවර අඩුයි දැන් ගොඩක්. දැන් මේ අවුරුද්ද මම මේ වෙනකොට ලක්ෂ 2කට කිට්ටු වෙන මම මේ වෙනකොට හොයලා තියෙනවා. එකයි ගාණක් 1.50ට වැඩිය මම හොයලා තියෙනවා. 1,50,000කට වඩා මේ කාලය ඇතුළත. ඉතින් එතකොට හොඳ අමතර ආදායමක්. ඉතින් කට්ටිය දෙන්න කට්ටිය හොයාගත්තොත් ඒ වගේ ප්‍රමාණයක් අපිට දී ගන්න පුළුවන් වුණොත් ඇත්තටම ගොම් පොහොර කියන්නේ නිකන් තියලා නැති වෙන්න දෙන මේ ආදායම් මාර්ගයක් තමයි කිරිගා පාලනය. ඉතින් කිරිගා පාලනය ගත්තාම ඉතින් ඔය වගේ අමතර ආදායම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉතුරු ඉඩ කඩ ඉතුරු වෙනවා නම් අපිට තව එළවලුවක් මොකක් හරි හදන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. ඉතින් පේනවා ඇති මෙතන උර 25ක් තියෙනවා. පේනවා ඇති මෙතන 16යි මෙතන 9යි. ඉතින් ඔයාලගේ ෆාම් එකෙත් ඔයාලා කොච්චරනම් ඔයාලා ගොම් පොහොර විකුණනවද, සාමාන්‍ය කොච්චරනම් මාසෙකට ගොම් පොහොර දෙනවද කියලා කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කිරිගා පාලනය කරන කට්ටියට අවශ්‍ය කරන හැම උපදෙසක්ම ඉතාම සරල ආකාරයෙන් දැනගන්න පුළුවන් අපේ PB එක නැගින් හිටාරන YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.